වෙනස්ම නගර 7කින් ඇවිත් එක පුංචි කාමරයක හිර වුණ කොල්ලෝ 7 දෙනෙක් අද මුළු ලෝකයම හොල්ලනවා. හැබැයි ඒ ගමන යන්නේ යාලා පාවිච්චි කරපු කවුරුත් කතා නොකරන ලොකුම ලොකු රහසක් තියෙනවා. හිතන්න වර්ෂය 2010 ස්ථානය දකුණු කොරියාවේ සෝල් නගරයේ එක පුංචි බෝඩිමක්. මේ කම්පැනි එක කොච්චර පොඩිද කිව්වොත් බොස්ගේ ඔෆිස් එකේ ඉඳගන්න පුළුවන් උනේ 3 දෙනෙක්ට විතරයි. 3 වෙනියට ඉඳගන්න උනේත් බිම. මේ ළමයි 7 දෙනාගේ ඇත්ත කතාව ඔයා හිතාගෙන ඉන්න දේ නෙවෙයි. ඒ වගේම තමයි මේ ළමයි 7 දෙනා කවදාවත් එකට හැදුනා නෙවෙයි. ඩේගු වලින් ආපු අවුරුදු 17ක ළමයෙක්ව එයාගේ අම්මා කවදාවත් දැකපු නැති බිල්ඩින් එකක් ළඟින් බස්සල යන්න යනවා. ඒ වගේම නත්තල් දවසේ රෑ ගංජු වලින් ආපු තව තරුණයෙක් සෝල් නගරයේ පාරවල් අස්සේ මුළුමනින්ම අතරමං වෙනවා. වටේම මිනිස්සු සතුටින් නත්තල් සමරද්දී එයා පාර හොයාගන්න බැරුව බයෙන් අර කම්පැනි එකට කෝල් කරනවා. මම හිතන්නේ නෑ ඔයාට මේ වගේ දේවල් වෙලා තියෙනවා කියලා. අඳුරන්නේ නැති නගරයක තනියෙන් අතරමං වෙලා තියෙනවද? නෑනේ. දැන් මම ඔයාට කියන්න යන දේ ඔයා මීට කලින් කවදාවත් අහලා නැති වෙන්න පුළුවන්. බූසාන් වලින් ආපු ළමයෙකුට ලොකු කම්පැනි 7කින්ම ඔෆර්ස් ඇවිල්ලා තිබුණා. ඒත් එයා ඒ ඔක්කොම ප්‍රතික්ෂේප කරලා මේ පොඩි තැනට ආවේ YouTube එකේ දැකපු එක රැප් කරන අයියා කෙනෙක්ගේ වීඩියෝ එකක් හින්දා. හැබැයි මේ කතාවේ අමාරුම හරිය පටන් ගන්නෙ අන්න එතනින්. මම දැන් ඒක ඔයාලට කියන්නම්. ජිමින් කියන මේ ළමයා මේ කාමරේ දොර ගාවට යද්දී බයෙන් වෙවුලනවා. එතන තිබුණු සපත්තු ගොඩ දැකලා මට කවදාවත් මෙයාලත් එක්ක ඉන්න බැරි වෙයි කියලා එයාට හිතෙනවා. හැබැයි මාව වඩාත්ම සංවේදී කරපු දේ තමයි මේක. අද ලෝකයේම දන්න බෙස්ට් පර්ෆෝමර්ස් ලගෙන් කෙනෙක් වෙන මේ ළමයාට ඒ කාලේ රැප් කරන්න පුළුවන්කමක් තිබුණේ නැහැ. කාමරයට ගිය ගමන් අනිත් ළමයි යාගේ ඉස්සරහා ෆ්‍රී ස්ටයිල් රැප් කරන්න ගත්තා. එයාට කිසිම දෙයක් කරගන්න බැරුව ගල් ගැහිලා හිටියේ. ඔයාට අනිත් අය ඉස්සරහා කිසිම දෙයක් කරගන්න බැරුව අසරණ වුණ දවස් තියෙනවද? ඔයා කාටවත් එහෙම දුකක් පෙන්වන්නේ නැතුව ඇතුලෙන් දුක් විඳලා තියෙනවද? මේ වෙලාවේ මම ඔයාගෙන් දෙයක් අහන්න කැමතියි. ජීවිතේ සමහර වෙලාවට අපි බිමට වැටෙනවා. අනිත් අය ඉස්සරහා ලැජ්ජාවටපත් වෙනවා. හරියට මේ ළමයි වගේ. ඒත් වැදගත් වෙන්නේ වැටෙන එක නෙවෙයි. කණ්ඩායමක් විදිහට ආයේ නැගිටින එක. නැත්නම් තනියම හරි ආයේ නැගිටින එක. ඔයාට කොච්චර ප්‍රශ්න ආවත් කවදාවත් උත්සාහය අතාරින්නේ නැතුව ඉස්සරහට මෙන්න දඟලන කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහලින් never give up කියලා කමෙන්ට් එකක් දාන්න. හැබැයි ඊට පස්සේ වුණ දේ අහන්න. හැම රෑම ඒ පොඩි කාමරය ඇතුලේ බීට් එකක් ප්ලේ වුණා. හැම රෑම අනිත් අය රැප් කළා. එයා අහන් හිටියා. ඊට පස්සේ එයා ඇහුවා. එයා උත්සාහ කළා. විශේෂම දේ තමයි එයාලා 7 දෙනාගෙන් කවුරුවත් ඒ ගමනට ලෑස්ති වෙලා හිටියේ නෑ. හැබැයි එයාලා ගත්ත එක තීරණයක් හැමදේම වෙනස් කළා. මම දැන් කියන්නම් අන්න ඒක මොකක්ද කියලා. ඔයාලට මතකද මම මුලින්ම කිව්වා අර කවුරුත් කතා නොකරන රහස ගැන. ඒක ටැලන්ට් එක නෙවෙයි. ඒක වාසනාව නෙවෙයි. ඒක තමයි අමාරුම වෙලාවේ කාටවත් එයාලව විශ්වාස නැති වෙලාවේ එකිනෙකා වෙනුවෙන් ඒ කාමරේ රැඳෙන්න එයාලා ගත්ත තීරණය. එයාලා එකිනෙකාට උදව් කළා. වැටෙන්න දුන්නේ නැහැ. ගමන අතාරින්න දුන්නෙත් නැහැ. එදා රැප් කරන්න බැරි වුණ ඒ අසරණ ළමයා වෙන කවුරුත් නෙවෙයි. අද මුළු ලෝකෙම දන්න J-Hope. අනික ඒ 7 දෙනා ඒ තමයි BTS. You could not rap in that environment. වටේ ඉන්න අය උත්සාහ කරද්දී එයාටත් ඒක නොකර ඉන්න බැරි වුණා. ඒක තමයි කණ්ඩායමක තියෙන බලය. අද ඔයා ඉන්න තැන ඔයාගේ අවසානය නෙවෙයි. ඔයා තාමත් ඉන්නේ හුස්ම ගන්නවත් බැරි පොඩි කාමරයක වෙන්න පුළුවන්. අඳුරන්නේ නැති මිනිස්සු එක්ක වෙන්න පුළුවන්. ඒත් ඒක ප්‍රශ්නයක් නෙවෙයි. හැම ශ්‍රේෂ්ඨ කතාවක්ම පටන් ගන්නේ ඔන්න ඔය වගේ තැනකින්. ප්‍රශ්නේ තියෙන්නේ මම මේකට ලෑස්තිද කියන එක නෙවෙයි. ප්‍රශ්නේ තියෙන්නේ ඔයා එතන රැඳි ඉන්නවද කියන එකයි. ඔයාගේ හිතට මේ කතාවෙන් ගැම්මක් ආව නම් මේ වීඩියෝ එක අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න, රීපෝස්ට් කරන්න, අනිත් අයටත් ඒ ගැම්ම ගන්න දෙන්න. ඒ වගේම ඔයා BTS ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම පහලින් ඒ අකුරු 3 කමෙන්ට් කරන්න අමතක කරන්න එපා. ඉතින් දිගට මේ වගේ කතා අහන්න මාවත් ෆලෝ කරලා තියාගන්න. එච්චරයි.